Hai, ada Oktober 2025 ඔක්තෝබර් 20. ඒ කියන්නේ 10 වෙනි මාසේ 20. මට හිතුණා මේ වීඩියෝ එක අරන් තියාගන්න එක හොඳයි කියලා. ඇත්තටම දවස ගෙවන්න මේ තරම් අම්මා අවුරුද්ද. දැන් මම සතියක් තිස්සේ නම් මාරම ට්‍රස් එකක ඉන්නේ. ඊයේ රාත්‍රීට මට නිින්ද ගියෙත් නැහැ. මම 3 වෙනකන් ඇහැරලා ඉඳලා 3ට යන්න ගත්තා. ඒක ඉවරලා 5 වෙනකොට හිමීට එළිය කරනවා. ඊට පස්සේ 5යි ගානට මම ඇඳට ගියා. ඒත් එහෙට මෙහෙට පෙරලි හිටියා නිදා ගන්න නිින්ද යන්නෙම නැහැ. මම දන්නේ ඇයි කියලා මට දැන් අද දවසේ ගෙවා ගන්න විදියක් නැතුව ඉන්නේ. මං හිතනවා මට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මං ඇයි කියලා. ඉස්සරහට කියන්නම්. තාම මට තේරෙන්නේ නැහැ මං අද දවසම වීඩියෝ කරයිද නැද්ද කියන්නවත්. මේ තියෙන ඊට පහුවදා වීඩියෝ ක්ලිප් එකක් මං අරගත්ත. මං කිව්වනේ මම වැඩ ඉවසිල්ල නැතු ඉන්නේ කියලා. ඒකට යන දවසක් තමයි මේ ඊට පහුවදා දවසක් කොහොමාරි දවස් 2-3ක් මොට්ටු වුණා වැඩේ කරගන්න. අන්තිමට බලන්න මොකද වෙන්නේ කියලා දෙයක් ලබා ගන්න ඕන නම් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේ තමයි උත්සාහයක් අතාරින්න හොඳ නැහැ. අපිට දෙයක් ලබා ගන්න තියෙනවා නම් අපි උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරලා තමයි ඒ දේ ලබා ගන්න ඕන. ඒක තමයි මගේ මතය. මම ඉතින් කොහොමද මට ඒ දේ හම්බ වෙනකන් උත්සාහය අතෑරියේ නැහැ. අපි බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා. අපි උදේ ඉඳන් මේ උදේට කාලා ගියේ පාරේ ඉන්නේ. උදේට කාලා හවස වෙනකම්ම කෑමක් කැටුන්නේ නැහැ. එක එක ප්‍රශ්න ආවා. එක විදිහේ ඒවා අපි ඒවටත් ඒ කොමාරි ෂෙප් එකේ මොන දීගෙන ගියා hina වෙලා. කොමාරි ওই පාම් වෙලා ඉන්න වෙලාවක් තමයි ඔය. බලමු ඉතින් අන්තිම මොහොත දක්වා ආවා. ඊට පස්සේ අපි තමයි ඉතින් ජීවිතේ කියන්නේ මම හිතන විදිහට එක බාධාවක් නෙවෙයි බාධක ගොඩක් එන අපි අරමුණක් කරා යන්න හදනකොට කොහොමද පුංචි හීනයක් පුංචි ආසාවක් තමයි මේ විදිහට ඉෂ්ට වෙන්න යන්නේ. හරිම සතුටුයි මම එදා දවසේ වීඩියෝ ක්ලිප් ගත්තේ. අද මේක බලද්දි මට මාරම සතුටුයි. මොකද මම අද වෙනකොට මගේ ආසාව ඉෂ්ට කරගෙන තියෙනවා. මම ආස කරන දේවල් මට අරන් දෙන්න යා තමයි මම මොකද්ද ඕනේ කියන්නේ එක් දේ ගෙනලා දෙනවා. ඉතින් මම මාරම වාසනාවන්තයි. යතින් බලුවහම නම් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බ වෙන්න කියලා මම හිතනවා. මොකද මම ආස කරන දේවල් හැම එකටම එයත් ඒ වගේම ආස කරනවා. ඒ හින්දා අපි දෙන්න ඒ දේවල් අපි දෙන්න ආස කරන දේවල් අපේ ළඟට ගන්න. අපි දෙන්න වැඩ කරගෙන යනවා. හවස 5 වෙලාවට වෙනවා. කවුරු දෙන්නේ අන්තිම හතේ. පේනවනේ හයර් එකට ආපු අය මල් කඩනවා. කනුවට. අන්තිමට මේ අපි ගහකට ආවා. ඔය ඉන්නේ බබලි. ඊට පස්සේ අපි රාජාංගනේ ගියා. කටින පින්කමක් තිබ්බා. ඒක නම් වීඩියෝ ගන්න බැරුණු මේ උදේ පාන්දර වෙනවා. අපි 4 ගානක් රාජාංගනට යනකොට ඊට පස්සේ එහෙම මානි පැත්තට ලැස්තිලා තඹුත් එකම ගියා එළවලු ගන්න. මොකද ඒ වැඩ ටික හැම කරන්න තිබ්බා ඉතුරු වෙලා අඩු එකතු කරගෙන කෑම හදන ඒවා ගෙවල් ලස් කරලා ඒ ටික එහෙම තිබ්බා. ගේන්න හඩ් ගහන්න ඔව තමයි ඉතින් එදා ඒ දවස් ටිකේම නින්දක් නැහැ. ඒක දිගටම වැඩ. ඔය එළවලු ගන්න යනකොට අපි තමුත් එකම ගියා. තමුත් එක යනවා තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ ඔයාලට දාන්න. ඊට පස්සේ නම් මට වීඩියෝ ගන්න සිහියක් තිබ්බේ නැහැ. يعني ෆෝන් එක මගේ අතේ තිබ්බේ නැහැ. නැත්තම් වීඩියෝ ගන්නවා. බලන්න ලස්සනනේ. අම්බ පුකුඩක්. මට ලොග් එකක් ඊට පස්සේ අපි ආයෙත් අපේ සුපුරුදු ස්ථානෙ ගලා ආවා. එනකොට තමයි මට මතක් වුණේ මම ලොග් එකක් කරගෙන හිටියා නේද අනේ කියලා. පස්සේ මම වීඩියෝ කැලක් ගන්න අමතක කරේ. අපිත් එක්ක අයලාගේ තාත්තත් ආවා. අපි ආවත් එහෙමම එයා වැඩ කරන තැනට දාලා අපි
පරිසරයක් එක්ක මොන තරම් ලස්සනයිද නේද? අහසයි මේ පාටයි සුදු පාටයි අහසයි කොළ පාටට ගොයම් වෙන්නද මට මතක විදියට. ගොයම් තමයි තිබ්බේ කොළ පාට. ලස්සන පරිසරයක්. ආස හිතන හැම වෙලාවෙම හරියට නේද? ඒක සීමාවට වෙලා තිබ්බේද? ඔයාගේ යාළු ටිකක් ඉන්න පෙන්නන්නද? ඔයාගේ මම නිකන් ඩිස් කෙනෙක් වගේ. මං කියවනේ අපි අයියලාගේ තාත්තවත් එතනින් වැඩපළට දාගෙන අපි ආවා කටුනායක එයාපෝට් එක පාර යනකොට තියෙනවා සයිවර් කඩයක්. එතන කෑම රහයි කියලා අයියා කිව්වා. ඉතින් අපි දෙන්න ආයේ පැත්තට දාලා ආවා සයිවර් කාලා යන්න. අපි ගත්තා තෝසෙයි, වඩේයි, තව අලපොංගොයි. මාරම රහයි හරිම හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන. ඉතින් ඔයගොල්ලෝ කටුනායකවට එයාපෝට් යන පැත්තට යනවා නම් අමතක කරන්න එපා. ඒ සයිවර් කඩේට ගිහින් කාලා බලන්න හරිම රහයි. බඩ පැලෙනකම් අපි දෙන්න කෑවා. අන්තිමට ටී එක ගත්තා. ඒකත් බොන්න බැරි වුණා. මොකද ඒ තරමටම අපි දෙන්න කෑවා. හරිම රසයි ඒ කෑම. හරිම හොඳ කස්ටමර් සර්විස් එකක් තිබ්බා. ඉතින් ආයෙත් යන්න හිතෙනවා ඒ කඩේට. ඒ තරම්ම හරිම හොඳයි එතන. කට්ටිය අපි දෙන්නට හොඳට සැලකුවා කිව්වොත් හරි. මොකද හරිම හොඳ කස්ටමර් සර්විස් එකක් තිබ්බේ එතන. ඒ වගේම තමයි කෑමත් හරිම රසයි. ඔලත් සයිනම් මගේ පිස්සු මිසු ලොග් එක බලවට ඔයගොල්ලන්ට හරිම සතුටින් මම හදපි ප්‍රණාමය මගේ පුද කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් එනකම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම බයි බයි. පරිස්සමින් ඉන්න. love you. ආදරෙයි.